Welcome back to my YouTube channel. ඉතින් ඔන්න මං වෙනද වගේම ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අමතක කරන්නේ නැතුව මගේ channel එක subscribe කරන්න කියලා මතක් කිරීමත් එක්කම අපි යන් අද මම මොකද කරේ කියලා බලන්න. ඉතින් අපි මුලින්ම ගියේ තිලක වර්ධනයකට. ඔයාලා හැමෝම දන්නවනේ දැන් කුරුණෑගල අලුතෙන් තිලක වර්ධන එකක් ඕපන් කරා. ඉතින් මං අද ගියේ ඒකේ මොකද වෙන්නේ කියලා බලන්න. එහෙනම් ඉතින් එන්න යන්න මාත් එක්කම ඇතුළට. ඇත්තටම ළමයි එදා පුදුම සෙනගක් ඉන්නේ. ඔයාලට පේනවා ඇති අපි ඇවිදින්න වුණත් හරි අමාරුවෙන්. ඒ කියන්නේ ඇඟේ හැපි තමයි යන්න ඕනේ. එච්චරකට සෙනග ඒ කියන්නේ ඒක ඕපන් කරපු දවසේ ඉඳලම ඒක විදිහටම සෙනග එනවා. අපි දකින විදිහට ඒ කියන්නේ ඕපනින් එක තිබුණ දවසේ දකින්නදී කට්ටිය පොලිමේද තමයි ආවේ ඇතුළට. ඊට පස්සේ ඉඳලත් මේ එන විදිහටම අනික ගොඩක්ම විශේෂ හේතුව තමයි අවුරුදු සීසන් එක නිසාම වෙන්න ඕනේ මෙච්චර සෙනගක් ඉන්නේ. හැබැයි පර්සනලි මට හරිම අන්කම්ෆර්ටබල්. එහෙම ගොඩාක් සෙනග මැද්දෙන් ඇවිදිනවා කියන එක මම හරිම අකමැති වැඩක්. ඉතින් ඒකින්ද අපි හිතුවා පුළුවන් ඉක්මනට මේකෙන් එළියට යනවා කියලා. අනිත් දේ තමයි ළමයි මට සෙට් වෙන ඇඳුමක් කියලා ගන්න තිබුණෙත් නෑ ඇත්තටම. ඊට පස්සේ අපි ආවේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ තියෙන එතන තියෙන කලෙක්ෂන් එක බලන්න. එතන ඇත්තටම soft toys collection එකක් තිබුණා. ඒක නම් ඉගෙන මාරම cute toys තිබුණා. ඊට පස්සේ එතන මෙහා පැත්තේ තියෙනවා ඉලෙක්ට්‍රිකල් බඩු ඒ වගේ දේවල්. ඒ කියන්නේ back covers, phones වලට ඕන chargers, ring lights ඒ වගේ දේවල් වෙනම collection එකක් ඒගොල්ලන්ගේ තියෙනවා. ඊළඟට මේ තියෙන ළමයි යාළගේ perfume collection එක. ඇත්තටම මෙතන මේ ගොඩක් හොඳ varieties වල perfume තිබුණා. ladies side වෙනම, gents side වෙනම unisex තියෙනවා මම හිතන්නේ. මට ඒක අහන්න බැරි වුණා. අර දෙකොල්ලට වෙනම තිබ්බ එකේ නම් හොඳ collection එකක් තිබුණා. ඊට පස්සේ මේ සයිඩ් එකේ තිබුණේ ගෑනු ළමයින්ට ඕන ඔය සිලින් බිලින් බඩු. ඒ කියන්නේ මොනවාද ජුවලරීස්, එතකොට hair clips, ball bands ඒ වගේ දේවල්. ඔයාලත් එන්න. හැබැයි මම නම් හිතන්නේ ඇත්තටම මේ සීසන් එක පහුවෙලා ඒ කියන්නේ සීසන් කාලේ චුට්ටක් අඩු වුණාම ආවනම් මීට වැඩිය හොඳ ඇඳුම් මේකෙන් ගන්න පුළුවන් කියලා මම හිතන මම දන්නේ ඒක මගේ පර්සනල් අයිඩියා එක. ඒ වගේම කියනොත් මෙතන මේ ඇතුලේ සෙනග හිටියට කැෂේ එක ළඟ එහෙම ලොකු තදබදයක් තිබුණේ නැහැ. අපි ඊට පස්සේ එතනින් කෙලින්ම එළියට ආවා යන්න හිතාගෙන. මේ දවස්වල බිග් මැච් යන නිසා ළමයි අතරම ටවුන් එකේ ගොඩක් සෙනග වැඩි. ඒ කියන්නේ තිලක වර්ධනගේ පැත්තේ කොහොමද වැඩි එකක් සීසන් එක අනික මැච් එක ඒ තියෙන ඔය හේතු ඔක්කොම නිසා ටවුන් එකේ චුට්ටක් තදබදේ වැඩි මේ දවස්වල. ඉතින් අපි ඊළඟට තිලක වර්ධනගේ එළියට ඇවිල්ලා ඉවර වෙලා අපි ඊළඟට යන්නේ ශ්‍රියානීකට. අපි යන් ශ්‍රියානීගේ මොකද වුනේ කියලා බලන්න. මේක නම් ළමයි ඇතුළට යද්දිම ඔයාලට පේනවා කැෂේ එකේ තියෙන පොලිම දැක්කහම මට ඇත්තටම දාඩිය දැම්මා. ඒ කියන්නේ පුදුම පොලිම කැෂියර්ස් මට මතක විදියට 6ක් නැත්නම් 7ක් තිබුණා කවුන්ටර්ස්. ඒ කවුන්ටර්ස් 7ේම එකම විදිහට පොලිම. හරි ඇතුළෙත් හරිම රස්නේ. ඒ කියන්නේ AC එක වුණත් මදි ඒ ඉන්න සෙනගත් එක්ක. ඉතින් අපි මුලින්ම ගියේ women's section එකට.
පේනවනේ අක්කලා නංගිලා අම්මලා වයිෆ්ලා ඔක්කොම ලැවිලා රෙදි තෝරනවා දෙයනේ මේ මොකද්ද ලෝකේ තියෙන අර අන්තිම රෙදි තෝගේ තෝරනවා වගේ තමයි තෝරන්නේ. ඇත්තටම මේක ඒ කියන්නේ සීසන් කාලේ කොහොමත් සාමාන්‍ය දෙයක් නේ. ඉතින් මාත් හරි අමාරුවෙන් බැලුවා මොනවාද තියෙන්නේ කියලා. හැබැයි අලුතෙන් ඇඩ් කරලා තිබුණා ඇත්තටම මේකේ සීසන් එකේ හින්දා වෙන්නත් ඕනේ. අලුතෙන් ඇඳුම් ඇඩ් කරලා තිබුණා. ඉතින් යන් අපි මොනවාද ඉස්සරහට වෙන්නේ කියලා බලන්න. ඊළඟට අපි ගියේ ජෙන්ට්ස් සෙක්ෂන් එකට. ඉතින් එතනත් වරයිටිස් ගොඩකින් තිබුණා අලුත් කලෙක්ෂන් එකක් තිබුණා. අන්න දැක්කනේ මාව අඳුරගත්තනේ. අපි ගියේ ෆ්‍රයිඩේ හවස් එක. ෆ්‍රයිඩේ කියන්නේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් අයට නිවාඩු ෆ්‍රී වෙන දවසනේ. නිවාඩු කියන්නේ ෆුල් ඩේ නැතත් සාමාන්‍යයෙන් හවස් වරුව ඒගොල්ලන්ගේ ෆ්‍රී වෙනවනේ. එතකොට ඊළඟට එන්නේ වීකෙන්ඩ් එකක් නිසා සාමාන්‍යයෙන් ෆ්‍රයිඩේ මිනිස්සු එළියට යන ප්‍රමාණයයි shopping යන ප්‍රමාණය වැඩි මම හිතන විදිහට. එතකොට ඒකත් එක හේතුවක් වෙන්න පුළුවන් මෙහෙම සෙනඟ වැඩි වෙන්න. ඉතින් මෙතන තියෙන කැප් කලෙක්ෂන් එකක් ඒක ඒගොල්ලෝ අලුතෙන් මේ දාලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ඒවා ඇඩ් කරලා තියෙනවා. ඒකත් හරි ෂෝක්. ඊට පස්සේ අපි ශ්‍රියානිකේ වැඩ ටික ඉවර කරගෙන හැමම ශ්‍රියානික එහා පැත්තට ගියාම තියෙනවා K+ එක. K+ එකේ මේ දවස්වල ෂූ සේල් එකක් යනවා. අපි ඒක බලන්නත් යන්න අවතක් කරේ නැහැ. මේ තියෙන ජෙන්ට්ස් සෙක්ෂන් එක. ඉතින් ඔයගලන්ට අවශ්‍ය කරන සැන්ඩල්ස්, ෂූස් සාධාරණ මිලකට ගන්න පුළුවන් මෙතනින් ඇත්තටම. එතනින් ඕගොල්ලන්ට ෂූස් අරගෙන එළියට එද්දිම තියෙනවා අච්චාරු දාලා තියෙන ස්ටෝල් එකක්. එතන ගොඩක් ඇත්තටම එතන මාරම රසයි. බොරු කියන්න ඕනේ නැහනේ. හරිම රසයි. අනික එතන ඉන්න ඒ ආන්ටි ඒ ගර්ලුයිත් හරි හොඳයි. ඒගොල්ලන්ගේ කස්ටමර් සර්විස් එකත් හරි හොඳයි. ඇත්තටම ඒ කියන්නේ හොඳට කතා බහ කරලා අපිට ඕන දේවල් අපිට ඕන විදිහට ගන්න පුළුවන් එතනින්. මෙතන පොඩි කප් එකක් රුපියල් 200කට තමයි ඒගොල්ලෝ අපිට දුන්නේ. ලොකෝ එක දුන්නේ 400කට. ඔයාලා මොකද ළමයි අච්චාරු ගැන හිතන්නේ? ඔයාලට හිතන කමෙන්ට් එකක් විදියට දාලා තියන්න හොඳේ. මම නම් පර්සනලි අච්චාරු කන්න කැමතියි. හැබැයි මට සරකන්න බෑ. ඒ වුණාම අච්චාරු කනවා ඉතින් කොහොම හරි. ඊළඟට අපි ගියේ කීල්ස් එකට. කීල්ස් එකේ අපිට බඩුවගයක් ගන්න තිබුණා. ඒ වගේම අපි හරිම තිබහෙන් හිටියේ. මම මේගොල්ලන්ගේ ෆලූඩ එකට මාර ලව්. ඒක අර කෝල් එකත් එක්ක ඇත්තටම හරි රසයි. හැබැයි අපිට මේ යන දවස් නම් ඉවර වෙලා තිබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ වෙලාවේ හදලා දුන්නේ ඒ ඉඳ කෝල් නැහැ. මේ තියෙන්නේ අපි දෙන්න ගත්ත ඩෝනට්ස්. ඒ වගේම අපි ගත්තා එකක් උම්බලකට සම්බල් බන් එකක්. අනිත් එක හොට් ඩොග් එකක්. මේකේ මේ උම්බලකට සම්බල් බන් එක මාරම රසයි හොට් ඩොග් එකට වැඩිය. ෆලුඩ දෙකටත් රේට් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් 6 out of 10 වගේ. කියන්නේ කූල් එක නැති නිසා වෙනද තිබුණ රස තිබුණ නැහැ. දැනුන් නැහැ මට නම්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ එදා දවස ගත වුණේ. ඉතින් මෙච්චර වෙලාවක් මාව බලන් හිටියට වගේම අහන් හිටියටත් බොහොම ස්තුතියි. ඉතින් අලුත් වීඩියෝ එකකින් ආයෙත් බලාපොරොත්තු වෙමි. මම අදට යන්නම්. ඔයාලා හැමෝටම ජය වේවා. පසුපස වාගේ දැනෙනවා හෙවණැල්ලක් වගේ.